රටක ජනාධිපති කෙනෙක් මෙහිම පච වෙන්න ඕනේද? අනුර කුමාර දිසානායක. අපට කියන්න තියෙන්නේ ලැජ්ජයි කියලා තමයි. මිත්‍රවරුනි, මේ තබුත්තේගම අනුර දිසානායක නෙමේ. ඡන්ද ලක්ෂ 68ක් ගත්ත ලංකාවේ ජනාධිපති තමයි මේ පීචන් වෙන්නේ. හැමදාම වගේ අදත් අපි ඔබගෙන් ඉල්ලන්න කැමති අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ඒ වගේම ඔබගේ මිතුරන් සමග ෂෙයා කරගන්න කියලා. මිත්‍රවරුනි, ඔයාලට මතකද කයිතන් පහුගිය මැයි 1 වෙනිදා කරපු පීචන් ප්‍රකාශය? රටේ ජනාධිපති කෙනෙක්ට වටින කතාවක්ද එදා අනුර කළේ. එක්ක මේ හාදියා හිතන් ඉන්නේ මිනිහා තබුත්තේගම අරවින්ද කියලා. රටේ ජනාධිපති කියලා කිසිම හැඟීමක් මේ මිනිසයාට නැහැ. මේ මැයි මාසෙට විතරක් මම දැක්ක ප්‍රධාන දූෂිත දේශපාලකයන්ගේ නඩු 15ක් මේ මැයි මාසෙට විතරක්. සමහර ඒවා ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15ක් මේ මැයි මාසේ අධිකරණ හම්බිය තියෙනවා. අප්‍රේල් 30 එකක් ඇහුවා. තීන්දුව දෙනවා කොහේ මැයි 25. තීන්දුව දෙනවා කොහේ මැයි 25. ඊයේ ඇහුවා නඩුව. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අප්පුඩි ගහන්න. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අප්පුඩි ගහන්න. මැයි 25. මෙහෙමයි කරන්නේ. මේ කාලේ මාර ආතල් එකක් දෙන්න. තව සමහර අය කියනවා තවත් ආතල් එකක් දෙන්න වගේ ලෑස්ති වෙන්න. ජනාධිපතිවරණ පට්ට ආතල් දෙන්න යා. මේ හාදයට ලැජ්ජ නැද්ද? මෙහිම පච වෙන්න හිතනවද දන්නේ නැහැ. අධිකරණයේ තීන්දුව දෙන්නේ පුංචි අම්මා කියලා. එහෙම දන්නවා වුණත් රටක විධායකය හොබවන කෙනෙක් මෙහෙම කතා කරනවද මිත්‍රවරුනි? මේ දිනේ කතාවෙන් පස්සේ අනුර කොයිතරම් චාටර් වුණාද කියනවා නම් මාලිමාවේ පාක්ෂිකයෝ පවා අපිට කිව්වා ලොක්කා නඩු තීන්දුව ලියන තත්ත්වෙට වැටිලා කියලා. අනුර එදා කිව්වේ සරණ ගුණවර්ධනගේ නඩු තීන්දුව ගැන. ඒකේ තීන්දුව දෙන්න තිබුණේ ඊයේ. හැබැයි නඩුව කැඳ වූ වෙලාවේ මොහමඩ් මිහායිල් විනිසුරුතුමා කියනවා තීන්දුව තාම ලියලා ඉවර නැති හින්දා ජූනි 9ට කල් දානවා කියලා. අපි කියන්නම් මොකද උනේ කියලා. මිත්‍රවරුනි, මැයි දින කතාවෙන් චාටර් වුණ අනුර ඉක්මනට ජජ්ට පණිවිඩයක් යවනවා අද තීන්දුව දෙන්න එපා. එතකොට මම අධිකරණයට බලපෑම් කරනවා කියලා ඔප්පු වෙනවා කියලා. අපි ඕනේ නම් පණිවිඩය යවුවේ කාටේද කියලා, කතා කළේ කාගේ ෆෝන් එකෙන්ද කියලා කියන්නම්. කොහොම හරි ඔන්න ඊයේ දෙන්න තිබුණ අනුර ලීලා දුන්න තීන්දුව ලබන 9 වෙනිදා මිහායිල් විනිසුරුතුමා කියවනවා. ඔය සෙප්පඩ විජ්ජා හොඳයි අනුර. ඔයාට ඡන්දෙ දුන්න අයට අපි රැවටේ යෝවට ඔයා ජනාධිපතිගේ බලතල පාවිච්චි කරලා ගරු විනිසුරුතුමන්ලාගේ ගෞරවයක් නැති කරනවා. හැබැයි රටේ ජනාධිපති මේ විදිහට අධිකරණය හැල්ලුවට ලක් කරලා නඩු තීන්දුව ගැන කතා කරන එක නම් පට්ටම චාටර්. මිත්‍රවරුනි, අනුර කුමාර දිසානායක ඉන්නේ දැඩි පීඩනයක කියලා අපි මීට කලිනුත් කිව්වනේ. සමහර වෙලාවට මිනිහා කියන දේ මිනිහම දන්නේ නැහැ. එකපාරක් පාර්ලිමේන්තුවේ ඇවිත් මේක කියනවා, එයා පාර්ලිමේන්තුවේ කියන්නේ බොරුලු. ඒ වගේ කතාවක් ළඟකදී නැගෙනහිර පළාතට ගිහිල්ලා කියනවා. අහලා බලන්නකෝ. අපිට එක කලාපයක් දෙනවා කියලා 2024 අන්තිම මුහුතෙන් ඒක පොරොන්දු වුණා. තව මම කියන්නේ ඔය ගොඩක් පොරොන්දු වෙන්නේ ඡන්ද වේදිකාවේ. ඔව්. ඕවා පොරොන්දු වෙන්නේ කිසිදු පරිපාලන ව්‍යුහයක මොකක් හරි විධිමත් තැනක නෙවෙයි. පොරොන්දු වෙනවා මොකද්ද? ඡන්දයක් කෙනෙකුට පොරොන්දු වෙනවා. අපි ඔයගලට වෙනම පොතිවිල් අධ්‍යාපන කලාපයක් හදලා දෙන්න. අපි ඔයගලට වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හදලා දෙනවා. ඔය ඡන්ද පොරොන්දු. මම කියන්නේ ඡන්ද වලටවත් දේශපාලකයන්ගේ නෙවෙයි මේ වැඩේ තියෙන්නේ. මිත්‍රවරුනි, රට අනුරට කිය රැස්වීම් වල තෙරපුණු මිනිස්සුන්ට දැන් මොනවා හිතනව ඇද්ද? අපිට කියන්න තියෙන්නේ සෝරි කියලා තමයි. අනුර ස්ට්‍රෙස් වැඩි නේද? කාලෙකින් පීනන්න ගියෙත් නැහැනේ. වෙසක් දවසට ඔයාගේ ළඟම කෙනෙක් සීනි සම්බෝල බනිස් දන්සලක් ලෑස්ති කරලා තියෙනවා නේද? ගිහිල්ලා බනිස් ගෙඩියක් කාලා කිරි කෝපි එකක් බීලා රිලැක්ස් වෙලා එන්න.
සමහර විට දන්සල දෙන්නේ ඔයාට අවුරුදු 5ම කිසිම අපල උපද්‍රවයක් නැතිව බලයේ ඉන්න ලැබේවා කියලා හිතලා වෙන්නේ නැති. ඔයා ඉතින් බලයේ ඉන්නවා නම් ඔය කාටත් හොඳයිනේ. අනුර තව පොඩි දෙයක් තියෙනවා කියන්න. ගිය අවුරුද්දේ වෙසක් දවසේ වගේ මේ අවුරුද්දේ නම් ඔයාගේ ලේකම්වරුන්ට කියලා රාජකාරී මර්සිඩීස් බෙන්ස් වල නංගි බබාලට බත් පැකට් අදින්න නම් මේ අවුරුද්දේ ලෑස්ති වෙන්න එපා ලොක්කා. අපි මේ මොකද්ද කියන්නේ කියලා ඔයා දන්නව නේද? එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.